නගිනවා. ගාට ඉන්න එපා. රණී. අනවතෝ තෝ කරා මරාගෙන නගින්න පටස් ගාලා නගිනවා කොයි පරක් වෙලා තියෙන්නේ. ඇයි දන්නේ මේ අරු මේ රණීල් ගන්න. සීයක් ගන්න. පිටින් ගැම්මට පුලි කියලා. ගැම්මට පිටත් එමු. කොළු මල්ටි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්ටි මට තේරෙනවා. අනේ මම පිස්සු බස් එක. බලන්න හැරෙව්වට හැරෙන්නේ නැහැ නේ ජරා බස් එක. අනේ මේ ඔක්කොම වැරද්ද කරලා පැට්ටියෝ කොහොමද කියන්න නම් එන්න එපා ගහනවා. බලා එලේ දාලා යන්නේ. මෙයාට නම් රණින් කාය ඇවිල්ලා තියෙන්නේ. අපිට බස් එකෙන් වීල් ගහන්න යන්න බැයිද දන්නේ? රණීල් ගාලා කෑ ගහනවා. මං හිතන්නේ අර අන්තිමේටම ආපු රණිල්ගේ මේ සිංගිති පාතාලේ වෙන්නේ. අයියෝ කොහෙද යන්නේ? අර ටීවී මාමත් අහනවා පා පැට්ටියෝ කොහොමද කියලා. බස් එක ඔයා මාව මරාගෙන කන්න කලින් ඔයා බත් කාලේ ඉන්නකෝ. අයියෝ ටීවී මං අර රතු ටීවී තට්ටේ ඉන්නවා. අපි යාට රණීල් ෂොට් එකක් දීගෙන යමු. බස් මෝඩයෝ කොහෙද යන්නේ? මගේ බස් එකේ උණගේ වේගෙට ට්‍රීවිල් එක පෙරළුවා. මේ පැට්ටියෝ කොහමද වෙන්න යන්නේ? තව චුට්ටකින් සංදීප ඵලයන් එහාට වෙනවා. කිංචින පටස්කාර උතාරේ යමු. සංදීප මතක් වෙනවද? ඒ කොහෙද ඉන්නේ මේ බස් එක අම්මට සිරි. අයියෝ බස් එක කැලේ යනවා උලගේ වේගෙට. අම්මට සිරි කොහෙද යන්නේ? හරි මෙතනින් ගැම්මට පොලි පුස්පිකා කියලා එමු. අයියෝ ඒ පාර සයිඩ් කන්නාඩියත් අම්මට සිරි වැව නෙවෙයි ඇල නෙවෙයි ගඟ. මේ ටීවී කාරේකුත් දෙනවා අම්මට උඩු. අම්මට උඩු. අම්මා කොහෙද යකෝ මේ යන්නේ? අපුච්චි ගමේ යන බස් එක. ඒ පුච්චි සාදු අපේ බස් එක ආවා ගමේ ඇලෙන් පල්ලහැට වැටිලා ගමේ ආවා. උය්යෝ දැන් තෙලුත් නෑ මේක ගමේ එන්න ගිහිල්ලා මං කියන පදේට නෙවෙයි ආවේ. දැන් තෙලුත් ඉවර වුණා. පයින් ගහන්න ඕනේ. පයින් ගහමු. ඔළුවෙන් ගහමු. අපි ෆුට්බෝල් එකට ගහනවා වගේ කැරකි ෂොට් එකක් ගහමු. දැකනේ කැරකි ෂොට් එකක් ගැහුවේ. අපි තෙල් චුට්ටක් ගහගන්න මුන්ගේ සල්ලිල්ලකම. උනී පැට්ටියෝ කොහමද? මට තෙල් චුට්ටක් ගහගන්න සල්ලි ටිකක් දෙන්න බැරි? පැට්ටියෝ කොහොමද? ඔයාගේ ආච්චිට හාල් කරමු අපි. මේ නංගි ඔයා කැන්ටිනෙන් කන්න බත් ගෙනා ගන්න සල්ලි ගෙනව නේද? මට තෙල් ගහන්න රුපියල් 20ක් දෙන්න බැරිද? ආශිර්වාද මම දවසක් මේක නම් රණීල් ගාය හැදිලා. අනේ අයියේ විශාල කරදරයක් වුණා නේ මේක. අයියෝ ඒකත් බැන්න. ඉතින් ගයිස් අද ගේම් ප්ලේ එක ඉවරයි. අද ෆනි වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් good bye. මේ channel එක subscribe කරන්න.